2026 පාකිස්තාන සුපර් ලීග් තරඟාවලිය තුළ ශ්‍රී ලංකා සුපිරි පිටිකරු කුසල් මෙන්ඩිස් අතිවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටිනවා. තරඟාවලියේ පළමු තරඟ 19 අවසානයේ වැඩිම ලකුණු රැස් කළ පිටිකරුවන්ගේ ලයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වී තිබීම විශේෂත්වයක්. පෙසාවර් සල්මි කණ්ඩායම නියෝජනය කරන මෙන්ඩිස් මෙතෙක් ක්‍රීඩා කර ඉනිම් තුලදී ලකුණු 241ක් රැස් කර ගනිමින් මෙම ගෞරවනීය ලයිස්තුවේ ඉහළින්ම වැජඹෙනවා. විශේෂයෙන්ම ලෝ දරුණුතම පන්දු යවන්නන්ට එරෙහිව ඉතාමත් සාර්ථක ලෙස පන්දුවට පහර දෙමින් ඔහු මෙම ජයග්‍රහණය කරා පැමිණ තිබෙනවා. කුසල් මෙන්ඩිස් මෙම ලකුණු සටහනේ පෙරමුණගෙන සිටින්නේ ප්‍රබල පිටිකරුවන් රැසක් පසුපසට ඇද දමමින්. එසේම ලෝ සුපිරි පිටිකරු සහ පෙසාවර් සල්මි කණ්ඩායමේ නායක බාබර් අසම් ලකුණු 212ක් ලබා ගනිමින් මෙම ලයිස්තුවේ තෙවන ස්ථානයේ පසු වෙනවා. බාබර් අසම් වැනි දැවන්ත ක්‍රීඩකයෙකු පවා අභිබවා යමින් මෙන්ඩිස් පළමු ස්ථානය දිනා ගැනීම තුළින් ඔහුගේ වත්මන් දක්ෂතාවය මැනවින් පැහැදිලි වෙනවා. පසුගිය තරඟාවලි වලදී ඔහු පෙන්නුම් කළ ඉහළ ක්‍රියාත්මක වේගය සහ ලකුණු ලබා ගැනීමේ ස්ථාවරභාවය පෙසාවර් සල්මි කණ්ඩායම මෙවර තරඟාවලිය ඉදිරියට ගෙන ඒමට ප්‍රධානම හේතුවක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පිටිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර ලීග් තරඟාවලියක් තුළ මෙවැනි දස්කම් පෑම ඉදිරි ජාත්‍යන්තර තරඟාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම සියලු ක්‍රිකට් ලෝලීන්ට මහත් බලාපොරොත්තුවක් ගෙන දෙන කරුණක්. විශේෂයෙන්ම විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ කුසල් මෙන්ඩිස් මෙවර PSL තරඟාවලියේ දක්වන මෙම සුවිශේෂී දක්ෂතා හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙවරත් IPL තරඟාවලියේ කණ්ඩායම් කීපයක්ම දැඩි අවධානයක් ඔහු වෙත යොමු ඇති බවයි. මෙන්ඩිස්ගේ මෙම සුපිරි පිටිකරණය IPL ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඔහුව කණ්ඩායම් වලට එක් කර ගැනීමට ප්‍රධානම හේතුවක් වනු ඇති බව ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙනවා. මෙවර PSL තරඟාවලිය පුරාම කුසල් මෙන්ඩිස්ගේ මෙවැනිම ප්‍රවේශකාරී ඉනිම් බලාපොරොත්තු වන අතර ඔහුට සිය දක්ෂතා තවදුරටත් රැක ගැනීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු. තවත් මෙවැනිම උණුසුම් ක්‍රිකට් පුවත් එසනින් දැන ගැනීමට චතුර් ක්‍රිකට් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න.